ඔයාලට පේනවා ඇති ගෝණියක් වගේ මේ කැරකෙන්නේ තනිකරම මාළු ඇදලා තියෙන්නේ මාදාලට. අද දිනේ ඇවිල්ලා 2026 අප්‍රේල් 8 වෙනිදා. ඒකත් ඉතින් ඇලනාවෝ කියන පරව ජාතියේ පරව වර්ගයක්. ඉතින් මේ ඇවිල්ලා තුන්වෙනි පාර වැදුනේ හම්බන්තොට. එතකොට මේ මාසෙට දෙවෙනි එක. මේ මඩිය ඇදලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ගැට ගහලා මූදර තල්ලු කරලා බෝට්ටුවකින් අදින ගමන් තියෙන්නේ. එතකොට ගමේ ඉන්න හැම මිනිස්සෙක් වගේම ඇවිල්ලා තිබ්බා මේ පරව මඩිය බලන්න. ඒත් එක්ක මේ පරව මඩියෙන් මාළු ගැලවිලා එනවා ගොඩට. එතකොට මේ මාළු ඔක්කොම මැරලා තියෙනවා. වලට පේනවා ඇති මේ අවුල ගන්න මාළු ටික මේ තියෙන්නේ. මෙතෙන්ට ආපු ගොඩක් මිනිස්සු පරවතුත් අල්ල ගන්නවා ගොඩේ. ඉතින් අද දවසේ පරව මඩි 3ක් ගහලා තියෙනවා. 3න් 2ක්ම කඩන් ගිහලා තියෙනවා. ඉතින් සමහර ඒවා තමයි අහුවෙලා තියෙන පරව. ඉතින් ඔයාලට පේනවා ඇති ඕ පරව මඩ වලින් ගැලවිලා එන මාළු ටික මෙතන ගොඩක් අය ඉන්නව බලාගෙන ගැලවිලා ගොඩට ගහන් එන මාළු ටික අහුලා ගන්න. ඒකට පොඩි මාළු විතරක් නෙමෙයි පරවතුත් මේ ගොඩට ගහන් එනවා. මේ මෙතන පේනවා ඇති මාළුවෙක් ගහන් එනවා. ඉතින් මෙයාලා යනවා ඒ මාළුව අල්ල ගන්න. නමුත් රැල්ල පාරට ඒ මාළුව ගහන් එනවා. ඒතර මේ එහා පැත්තට මේ මාළුව ආපහු ගහන් එනවා. මේ කට්ටිය තමයි මේ මාළුව අහුලා ගන්නේ. ඉතින් මෙයාලට නම් මේ මාළුව අහුලා ගන්න බැරි වෙනවා. ඔය තියෙන්නේ ඔය අහුලගත්ත මාළුව මුහුදු වෙරළ. අද මුහුදු වෙරළ ගොඩක් සැරයි. මේ මඩියේ මුහුදට ගහන් ගියත් ආපහු රැල්ල සැරට ගොඩට ගහන් එනවා. ඉතින් ඒ තරම් සැරක් තමයි තියෙනවා. ඔයාලට පේන මෙති අර බෝට් වලින් ලණු දාලා අදිනවා මුහුදට. නමුත් රැල්ල සැරට ආපහු ගොඩට එනවා කුලඟත් එක්කම. එහෙනම් යාළුවනේ අපි ෆලෝ කරන්න තියයි දැම්ම ෆලෝ කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එක දානවා මඩියෙන් කොහොමද මාළු ගන්න කියලා. කොච්චරක් දුරට මාළු වැදුනද කියලාත් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් සඳහන් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. අනිවාර්යෙන් අපි ෆලෝ කරන්න. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.